එයා ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයින් 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානය කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු හා මගීන් 230 දෙනෙකුද සමගින් අනතුරට පත් වූයේ ඉකුත් 12 වන දින පස්වරු 1:38ට පමණ. මෙම අනතුරින් ගුවන් යානයේ සිටි 240 දෙනෙකු අතුරින් 241 දෙනෙකු ජීවිතාක්ෂයට පත් වුණා. එමෙන්ම වෛද්‍ය විද්‍යාලයේ ආහාර ගනිමින් සිටි සිසුන් පිරිසක්ද ජීවිතාක්ෂයට පත් වුණේ අවාසනාවන්ත අයුරිනි. මේගිය සියලු මගීන් පාහේ දැඩි ලෙස පිළිස්සී හඳුනාගත නොහැකි මට්ටමේ පැවතීම හේතුවෙන් ඊයේ ළඟම ඥාතීන් වෙතින් DNA සාම්පල් ලබාගෙන මෘතදේහ 6ක් බාර දුන් බවට හා මේ වන විටත් එම මලසිරුරු හඳුනා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුරින් පැය 28කට පසු ගුවන් යානයේ එක් කළු පෙට්ටියක් සොයාගෙන ඇති බවට වාර්තා වන අතර එය ගුවන් යානයේ ගැටුණු උඩමහලේ තිබී සොයාගත් බවට පැවසෙනවා. එමෙන්ම අනතුරට හේතුව සොයා විමර්ශන කඩනම් කර ඇති බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර හිටපු ගුවන් නියමුකු හා ගුවන් යානා විශේෂඥයෙකු ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙය බොහෝ විට යාන්ත්‍රික දෝෂයක් විය හැකි බවයි. ඔහු මෙසේ පවසා තිබෙනවා. ගුවන් යානයේ වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ගුවන් යානයේ නික්මීම ආරම්භ කළ අවස්ථාවේදීම එහි ප්‍රමාණයක් බලයක් එහි එන්ජින් දෙක මගින් ජනනය කර ඇති බවයි. එම බලය ගුවන් යානයේ ඉහළට එසවීම සඳහා ප්‍රමාණවත් බව වීඩියෝ පට මගින් තහවුරු වෙනවා. නමුත් යානයේ ඉහළට එසවීමත් සමග සිදු වූ දෙයක් තමයි රෝද හකුලා නොගැනීම. එය යානය අඩි 50-100ත් අතර එසවීමේදී සිදු කළ යුතුයි. නමුත් ඒ සිදු වූයේ නැහැ. නමුත් ටික වේලාවකට පසු යානයේ එසවීම බලය අහිමිව ගියා. එසේ සිදුවීමට හේතුව තමයි යානයේ පිහිටීම හා අත්තටුල පිහිටීම යානයේ ඉහළට එසවීමේ සහාය නොවීම. මේ විදිහට එසවීම බලය අහිමි වූ විට රෝද පහළට පැවතීම නිසා මෙවැනි අනතුරක් සිදුවිය හැකි යනුවෙන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් අනතුරට හේතුව සොයා ඉන්දිය විමර්ශන සිදු කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා.